හොඳයි පින්වතුනි කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාර කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာ වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิසුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි ධම්මිකා මහත්මියගේ ඒ ඥාති මිත්‍රාදීන් තුන්ගේ ආරාධනාව පරිදි ඔබ සියලු දෙනාටම එදා ලෞතර බුද්ධත්වයට පත් වූ ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් දේශනා කරන්නටත් ඔබට ඒ දහම ශ්‍රවණය කරලා මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන මගක් පාරක් පිළිවෙතක් පැහැදිලි කරන්නටත් තමා බලාපොරොත්තු වෙන්නේ. ඔබ සියලු දෙනාම අද ලොකු වාසනාවක් නිසා මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා තියෙනවා. ඒ වගේම ප්‍රතිරූප දේශයක උපත ලැබලා තියෙනවා. මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා ප්‍රතිරූප දේශයක ජීවත් වෙන ඔබට මේ දුක කියන කාරණේ තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ එදා
මේ දුක පිළිබඳව තමා දේශනා කළේ. මේ දුක තේරුම් ගත්තේ නැත්නම් දුකට හේතුව තේරුම් ගත්තේ නැත්නම් මේ හේතුවෙන් මිදී නිදහස් වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කිව්වා හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. මේ දුක කියන එක ඔබ කාටත් තේරෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස එහෙම නැත්නම් ඔය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ සියලු දේ දුක. මේ දුක කියන එක මාගදී භාෂාවේ දෙවෙනි වේශයේ දෙවෙනි පැත්ත. පළවෙනි පැත්ත තමා සුඛ සුව සුබ සුචි සැප කියලා ඔබ හිතන්නේ ලන්නේ. එතකොට මේ දුක කියන එක කවුරුවත් සර්ව බලධාරී දෙවි කෙනෙක් විශ්වකර්මයෙක් අම්මා තාත්තා අසල්වැසියෝ කවුරු හරි යාළුවෝ මිත්‍රයෝ තරහකාරයෝ වෛරකාරයෝ විරුද්ධකාරයෝ මෙහෙම කෙනෙක් දීපු එකක් හදපු එකක් නෙමෙයි මේ දුක. ඔබ සියලු දෙනාම තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා පළමු කොටම මේ දුක කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝත් මේ දුක්ඛේ ඥානං විග්‍රහ කළේ. ඔබ මේ පැවැත්ම තුල තියෙන බොහෝ දේවල් ඇහෙන් දකින ප්‍රියමනාප මිහිරි මధుර රූප චක්කු ලෝකේ පිය රූපං සාත රූපං කියලා බුදුහාමුදුරුවෝ කිව්වා මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ. කනට ඇහෙන්න ප්‍රියමනාප දේ, නාසයට එන ප්‍රියමනාප ගන්ධ සුවඳ, දිවට එන ප්‍රියමනාප රස පහස, කයට එන පහස පොට්ටබ්බ, ඒ වගේ මනසට එන ධම්ම. මෙන්න මේවා ඔබට ප්‍රියමනාප මිහිරි මధుර එහෙම නැත්නම් පිනවා සතුටක් සුවයක් ආස්වාදයක් ලබන්නට පුළුවන් දේවල් තියෙනවා. එහෙම දේවල් ලෝකේ අනිවාර්යෙන්ම තියෙනවා. මේ සතුටක් සැපතක් සුවයක් සහනයක් සන්තෝෂයක් සතුටක් ලබන්න තියෙන දේවල් ඔබ ඒවා විඳින්න කැමති. එහෙන් ප්‍රිය රූපයක් බලලා පිනවා ඒ රූපය සතුටින් විඳින්න පුළුවන්. කනටත් එහෙමයි, නාසයට, දිවට, කයට, මනට. එතකොට මෙහෙම සතුටක් ලබන දේවල් ලෝකේ තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. හැම කෙනෙකුටම තියෙනවා. සුතවත් අරිය ශ්‍රාවකයාටත් අසුතවත් පු탁ජන පුද්ගලයාටත් ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ ဒုတိ ය ලෝක ධම්ම සූත්‍රයේ කිව්වා මේ සුතවත් අරිය ශ්‍රාවකයාටත් අසුතවත් පු탁ජන පුද්ගලයාටත් ලාභ කියලා එකක් තියෙනවා. අලාභ කියලා අප්‍රිය හේකුත් තියෙනවා. ඒ වගේම යස ආයස නිന്ദා ප්‍රශංසා දුක කියලා අප්‍රිය හේකුත් සැප කියලා ප්‍රිය එකකුත් තියෙනවා. ඒවා අටලෝ දහම හැටියටත් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. එතකොට මේ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සුකම්පි දුක්ඛම්පි මේවා ලෝකේ තියෙන ධර්මතාව අටලෝ දහම්. මේ අටලෝ දහම නෙමෙයි මේ දුක තියෙන්නේ. අටලෝ දහම තියෙන්නේ බාහිර ලෝකේ රූප කොටසේ. නමුත් ඔබ ගාව තියෙනවා මේ අටලෝ දහම එක්ක ප්‍රියසේ ගන්නවා එක්ක අප්‍රියසේ ගන්නවා. ප්‍රියසේ අරගෙන අනුරෝධ සාරෝධ පවත්වනවා. සංචේතනා පවත්වනවා. ඒ වගේම අලාභයට රුජ්ජති විරුජ්ජති පටිවිරුජ්ජති වෙනවා. මෙහෙම ලාභ අලාභ කියන දෙක
ලෝකේ ධර්මතාවයක්. නමුත් මේ ලාභය නිසා ඔබේ හිතේ වේදනාවක්, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා. අලාභය නිසා වේගයක්, වේදනාවක්, ආවේගයක්, වේමත්තතාවයක්, විඥාන ශක්තියක් අලුතෙන් උපදිනවා. එතකොට ඔය ලාභය නිසා අලාභය නිසා මේ ලාභය නිසා සුතවත් අරිය ශ්‍රාවකයාත් අසුතවත් පෘථග්ජන පුද්ගලයාත් එකම විදිහේ සතුටක් ලබන්නේ නැහැ. මෙන්න මෙතන තමයි මේකේ වෙනස තියෙන්නේ. අපි මේ වෙනස අතු කරලා ගන්නට පෙර තවත් එක කාරණයක් පිළිබඳව තේරුම් ගන්න ඕනේ. මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම ඔය කියන දේවල් ඔබට අරමුණු වෙනවා ආරම්මන හැටියට. මේ අරමුණු වලත් තියෙනවා අර ලාභ, අලාභ, අසහායස, සුකම්පි, දුක්ඛම්පි වගේ මේවා තියෙනවා ප්‍රියමනාප දේ කොටසකුත්, අප්‍රිය අමිහිරි දේ කොටසකුත්, අමනාප කොටසකුත්. එතකොට මේ හැම පෘථග්ජන පුද්ගලයෙක්ම, හැම සුතවත් අරිය ශ්‍රාවකයෙක්ම කැමති මේ ප්‍රියමනාප දේවල් පිළිබඳව. අප්‍රිය අමනාප දේවල් පිළිබඳව අකමැති, අමනාපයි, අමිහිරි. නමුත් අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ ප්‍රියමනාප, මිහිරි, මధుර දේ ආස්වාදනය කළ, හැම නැත්නම් ආශ්‍රය කළා භාවිතයට ගන්නගෙන සේවිතෝ කියලා කිව්වේ යම් ආකාරයකට ආමිෂ සුවයක් ලබනවා. සුතවත් අරිය ශ්‍රාවකයාත් ඒ වගේ දේවල් වලින් ආමිෂ සුවයට එහා ගිය නිරාමිෂ සුවයක් ලබනවා. එතකොට මේ පෘථග්ජන පුද්ගලයෝ සතුටක් ලබලා ලබන්නේ ආමිෂ සුවයක්. හැබැයි සුතවත් අරිය ශ්‍රාවකයා ඒ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වන මේ ප්‍රියමනාප, මිහිරි, මధుර දේට ඇලෙන්නේ නැති නිසා අර ආමිෂ සුවයක් නෙමෙයි ලබන්නේ. නිරාමිෂ සුවයක් ලබන්න දන්නවා. නමුත් අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් කිසිම දවසක මේ වගේ මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම අරමුණු වන මේ දේවල් පිළිබඳව නිරාමිෂ සුවයක් තියෙනවා කියලා කීයටවත් හිතන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. නිරාමිෂ සුවය මොකද්ද කියලා තේරුමකුත් නැහැ, අදහසකුත් නැහැ, අර්ථයකුත් නැහැ. එතකොට මේ ආමිෂ සුවය ලබන සියලුම දෙනා අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ. ඒ ආමිෂ සුවය නිරාමිෂ සුවයක් බවට පත් කරගන්න පුළුවන් පුද්ගලයෝ ආර්ය ශ්‍රාවකයෝ. එතකොට ඔබ සියලු දෙනා තේරුම් ගත යුත්තේ කොහොමද මේ ආමිෂ සුවයට එහා ගිය නිරාමිෂ සුවය කියන තත්වයට ඔබ මේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට, හයටම අරමුණු වෙන දේවල්, ධර්මතාවයන් ඒ නිරාමිෂ සුවයක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. දැන් අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ ආමිෂ සුවයක් ලබනකොට ඒකේ තියෙන, ඒකෙන් තමන්ට ලැබෙන ඵලය, ප්‍රතිඵලය දන්නේ නැහැ. ඒ ආමිෂ සුවය ආස්වාදයක් හැටියට ලබනවා. මේ ආමිෂ සුවය නිසා තමන්ගේ නාමකාය තුල, එහෙම නැත්නම් මනෝමය කාය තුල, ඇතුළාන්තයේ අධ්‍යාත්මය තුල යමක් ශේෂ වෙන බව, ඉතිරි වෙන බව. එහෙමත් නැත්නම් ටිකක් ගැඹුරු වචනකින් කිව්වොත් අනුසයති වන බව, අනුසය අලුතෙන් උපදින බව දන්නේ නැහැ.
නමුත් සුතවත් අරිය ශ්‍රාවකයා දන්නවා මේ ආමිෂ සුවය නිසා තමන්ගේ ඇතුළත අලුතෙන් වෙනසක් වෙනවා. ආමිෂ සුවයක් නිසා යමක් ඉතුරු වෙනවා. මේකට බුද්ධ දේශනාවේ කිව්වා මේ පජානාති. යමක් ප්‍රජනනය වෙනවා, ජනිත වෙනවා. අලුතෙන් ජනිත වෙනවා. එතකොට මේ ජනිත වෙන්නේ අලුතෙන් ප්‍රජනනය වෙන්නේ අර ප්‍රියමනාප මිහිරි මధుර දෙයට ඇලිලා තණ්හා අනුසය. අප්‍රියමිහිරි දෙයට ගැටිලා අසුදත් පෘථග්ජන පුද්ගලයා ප්‍රජනනය කරගන්නේ එහෙම නැත්නම් අනුසය හැටියට අලුතෙන් උපද්දවා ගන්නේ පටිඝ අනුසය. ඒ වගේම මේ ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කරලා ප්‍රජනනය කරගන්නේ එහෙම නැත්නම් ජනිත කරගන්නේ අලුතෙන් නිර්මාණය කරගන්නේ අවිද්‍යා අනුසය. දැන් සුතවත් අරිය ශ්‍රාවකෙක් දන්නවා ප්‍රිය දෙයට ඇලුනොත් ජනිත වෙනවා, ප්‍රජනනය වෙනවා, තණ්හා අනුසයයෙන් මිදුනොත් නිදහස් වෙනවා. ඒ වගේම අප්‍රිය දෙයට ගැටුනොත් ප්‍රජනනය වෙනවා, ජනිත වෙනවා, පටිඝ අනුසය ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන, නිදහස් විය යුතුයි කියලා දන්නවා. ඒ වගේම අවිද්‍යා අනුසය උපදිනවා සංසන්දනය කළොත්, අවිද්‍යා අනුසය ඉපදුනොත් මෝහය කියන දේ, අවිද්‍යාව නිසා මෝහය කියන දේ තමන් තුළ තැන්පත් වෙනවා. මෝහයෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒ සඳහා කළ යුතු දේ මොකද්ද කියලා සුතවත් අරිය ශ්‍රාවකයා දන්නවා. අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා මේ තණ්හා අනුසය උපදින බව දන්නෙත් නැහැ. ඒකෙන් තමන්ගේ හිත ඇතුළාන්තය කිලුටු වෙන බව දන්නෙත් නැහැ. එහෙම කිලුටු වුණොත් තමන්ට කර්මයක් බුරුමන බව, පටිසන්ධ වෙන බව දන්නෙත් නැහැ. ඒකෙන් මිදෙන්න, නිදහස් වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ, දැනීමකුත් නැහැ, හැකියාවකුත් නැහැ. ඉතින් ඒක නිසා මේ තණ්හා අනුසය ඉපදුනොත් කාමාසව හැටියට නාම කාය තුල, මනෝමය කාය තුල, අධ්‍යාත්මික කාය තුල තැන්පත් වෙනවා. පටිඝ අනුසය ඉපදුනොත් භවආසය හැටියට තැන්පත් වෙනවා. අවිද්‍යා අනුසය ඉපදුනොත් අවිද්‍යාසය හැටියට තැන්පත් වෙනවා. මෙහෙම කාමාසය, භවආසය, අවිද්‍යාසය කියන දේවල් තමන්ගේ තැන්පත් වෙන්නේ මේ ඇතුළාන්තයේ නාම කාය තුල, මනෝමය කාය තුල, අධ්‍යාත්මික කාය තුල. ඔබ සියලු දෙනාගේම තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කළා කොටස් දෙකක්. මේක දෙවිදියකට කිව්වා, නාම රූප හැටියටත් කිව්වා. කර්ජ කාය, මනෝමය කාය කියලාත් කිව්වා. රූප කාය, නාම කාය කියලාත් කිව්වා. නාම රූප කිව්වෙත් ඒ දෙක. එතකොට මේ නාම කාය, මේ නාම ගොත්තන් නජීරති රූපං ජිරති මජ්ජාන. ඔය ඔබගේ, ඔය දැන් ඔබ තමන් කියලා, මම කියලා, ඔබ කියලා හිතාගෙන ඉන්න මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තියෙනවා නාම කොටසකුත් රූප කොටසකුත්. මේ රූප කොටස අර මායයට අයිති සතර මහා භූත වලින් ඔබ ණයට අරගෙන හදාගත්ත ඕලාරික කොටස. නාම කොටස, නාම කාය, මනෝමය කාය එහෙම කාගෙන්වත් ණයට අරගෙන හදලා නැහැ, හදාගෙන නැහැ. නමුත් නාම කාය තමයි අර රූප කායෙන් ගත්ත දේවල් වලින් නිසා ණය වුණොත් නාම කායත් කිලුට වෙනවා, ඇතුළාන්තයත් කිලුට වෙනවා, මනෝමය කායත් කිලුට වෙනවා. ඒ අනුව පටිසන්ධෙන කර්ම විපාකයක් ඵල විපාක හැටියට, දුක හැටියට ඔබට උරුම වෙනවා. ඉතින් මේ දෙක දෙපැත්ත ඔබට තේරුම් ගත්තොත් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ඔබ ගාවම තියෙනවා නාම කායක් සහ රූප කායක්.
නාමකාය මැරෙන්නේ නැහැ කීයටවත් රූපකාය තමයි මේ මැරෙන්නේ. මේ රූපකාය තමයි తాවකාලිකව මැරෙන්නේ. එතකොට අර තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය කියන මේ අනුසය තන්පත් වෙන්නේ, ගොඩ ගැහෙන්නේ, රැඳෙන්නේ, රැස් වෙන්නේ නාමකාය තුල. රූපකාය තුල නෙමෙයි. මැරෙන රූපකාය තුල නෙමෙයි. එතකොට මේ රූපකාය කිරුඩු වෙනවා. නමුත් රූපකාය වයසට ගිහිල්ලා මැරෙනවා. අවුරුදු 75ක් 80ක් 90ක් ගියාම රූපකාය තමයි මැරෙන්නේ. එතකොට ඔබ සම්මතයෙන් දන්නේ සම්මත මරණය හැටියට මේ රූපකාය මැරෙන එක. හැබැයි ඔබ ගාව තියෙන මේ නාමකාය එහෙම මැරෙන්නේ නැහැ. නාම ගොත්තන් නජීරති න මීයති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. එතකොට ඊගාවට මේ රූපකාය එහෙම නෙමෙයි යන්නේ. මේ රූපකාය ශේෂයක්වත් එක කොටසක්වත් ඔබ අර නාමකායත් එක්ක ගේනියන්නේ නැහැ. නාමකායත් එක්ක අරගෙන යන්නේ නැහැ ඊගාව තැනකට. හැබැයි මේ රූපකාය ඔබ පාවිච්චි කළා අර ප්‍රිය දෙයට ඇලිලා තණ්හා අනුසය එකතු කරගෙන කාමාශය හැටියටත් අප්‍රිය දෙයට ගැටිලා තරහ වෙලා අර පටිඝානුසය හැදලා භවආශය හැටියටත් ඒ වගේම මේ ප්‍රියාප්‍රිය දෙක අතර සංසන්දනය කරලා අවිද්‍යා අනුසය හැටියට අවිද්‍යාසව හැටියට එකතු කරගත්ත ආශය කොටස් තුන දිට්ඨාශය කියන හතරවෙනි කොටසකුත් එකතු කරගෙන අර නාමකාය තුල තියෙනවා. එතකොට මේ නිවන් දැකලා නැති හැම පුද්ගලයෙකු තුලම මරණ මොහොතේදී මැරෙන්නේ මේ රූපකාය, නාමකාය මැරෙන්නේ. ඒක කාලං කරෝති කියලා කිව්වා. කෙලස් පොඩියකුත් කරගහගෙන යනවා. මේ කෙලස් පොඩිය හැටියට බුදුහාමුදුරුව පෙන්වුවේ අන්නර තණ්හානුසය වූ අර කාමාශය, පටිඝානුසය වූ භවආශය, අවිද්‍යානුසය වූ අවිද්‍යාශය සහ දිට්ඨාශය. එතකොට ඔබ මිය පරලෝ යනකොට ඔබ මගඵල ලබලා නැත්නම්, ඔබ මේ නාමකාය පිරිසිදු කරගෙන නැත්නම් අර යන තැනටත් අලුතෙන් ඔය ඔක්කොම අර ආශය පොදියම කරගහගෙන තමයි යන්නේ උපදින තැනට. එතකොට මේ බුදුහාමුදුරුවෝ කිව්වේ පෙන්නුවේ මෙන්න මේ තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යානුසය, කාමාශය, භවආශය, අවිද්‍යාශය, දිට්ඨාශය හැටියට මේ එකතු කරගෙන ගොඩ ගහගෙන යනකොට ඒ සියලු දේ නිසා තමයි අර කර්මයක් පටිසන් දෙන්නේ, කර්මයක් උරුම වෙන්නේ, නැවත ආයි කූඩුවක් හදාගන්න පුළුවන් වෙන්නේ, නැවත පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. මේ ආකාරයට කල්ප කාලාන්තරයක් හිතන්න බැරි තරම් අනවරාග්‍ර සංසාරේ ඔබ මේ නාමකාය තුල ඔය කියන මේ කර්ම බීජ පොදියක්, එහෙම නැත්නම් ඔය කාමාශය, භවආශය, අවිද්‍යාශය, දිට්ඨාශය කියන මේ ආශය හතර දිගින් දිගටම පවත්වාගෙන ආවා. නොයෙකුත් ආකාරයේ කූඩු හදා මේ මනුස්ස කූඩුවක් දැන් මේ වෙලාවේ හදාගෙන තිබුණට මීට ඉස්සෙල්ලා සමහරට දේව කූඩු වෙන්න පුළුවන්, බ්‍රහ්ම කූඩු වෙන්න පුළුවන් ධ්‍යාන ලැබුවා නම්. එහෙම නැත්නම් තිරිසන් කූඩු වෙන්නත් පුළුවන්, භූත කූඩු, പ്രേත කූඩු වෙන්නත් පුළුවන්. ඒ වගේ නොයෙකුත් කූඩු හදාගන්න තමයි මේ රූපකාය. ඔය රූපකාය කොහේ කූඩු හැදුවත් ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා තියෙන්නේ. ඒවට තමයි මේ දුක ඇති වෙන්නේ. මේ වේදනාව ඇති වෙන්නේ. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සියලු දේ ඇති වෙන්නේ ඔය කියන රූපකායට. ඒ රූපකායට ඔය කියන දුක, වේදනාව සියලු දේ ඇති වුණාම මේ නාමකාය තුලත් ඔබ නොදන්නා දෙයක් ශේෂ වෙනවා, ඉතුරු වෙනවා, ගොඩ ගහනවා, රැඳෙනවා, රැස් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ
බුදු කෙනෙක් ඔබව මේ දුක් පැවැත්මෙන් මුදවා නිදහස් කරන්න දේශනා කළේ කියා දුන්නේ මෙන්න මේ නාමකාය පිරිසිදු කරගන්න. නාමකාය තුල තියෙන සියලු කෙලෙස් ගති නික්ලේශී බවට පත් කරගන්න. එතකොට එදා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙච්ච කාලේ ඔය තීර්ථකයෝ නිගන්ඨයෝ පරිබ්‍රාජකයෝ මහාන බමුණෝ ධානලාභීන් අභිඥාලාභීන් බොහෝ දෙනෙක් හිටියා. ඒ ධානලාභීන් අභිඥාලාභීන්ට දැනුමක් තිබුණේ නැහැ, පුළුවන්කමක් තිබුණේ නැහැ, හැකියාවක් තිබුණේ නැහැ. මේ අධ්‍යාත්මික කාය එහෙම නැත්නම් නාම කාය එහෙම නැත්නම් මේ මනෝමය කාය පිරිසිදු කරගන්න. මනෝමය කාය පිරිසිදු කරගන්න ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ. එදා ඔය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙච්ච දවසේ යුගයේ කාලේ බ්‍රහ්මලාල සූත්‍රය කියලා සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. සාමාන්‍ය ඵල සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙනවා. එදා තිබුණු දෙසටක් ආගම් ගැන. ඔය එකම ආගමකවත් ධානලාභීන් අභිඥාලාභීන් හිටියට ධානලාභීන් අභිඥාලාභීන් ඔය ආගම් වලත් හිටියා, සත්‍යාස්ත්‍රවරු ගාවත් හිටියා. මේ නමුත් ඒ ධානලාභීන් හෝ අභිඥාලාභීන් මේ ඇතුළාන්තය අධ්‍යාත්මය එහෙම නැත්නම් ඔබේ තියෙන අර නොමැරෙන නොදිරන මනෝමය කාය පිරිසිදු කරගන්න ක්‍රමයක් ගැන දැනගෙන හිටියේ නැහැ. මේක පිරිසිදු කරගන්න මොකද කරන්න ඕනේ කියලා ක්‍රමය හොයන්න තමයි හැම කෙනෙක්ම එදා උත්සාහ ගත්තේ. නමුත් ඒ කාටවත් හම්බුනේ නැහැ. දැන් ඔය නොයෙකුත් තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ මේ තොටුපළවල් වලට නාන තැන් වලට ගිහිල්ලා දවසට 3-4 නාලා පාර නාලා මේ සුද්ධ කරගත්තේ පිරිසිදු කරගත්තේ ඔය රූපකාය, බාහිර කාය. හොඳට මූණ හොදනවා, ඇඟ හොදනවා, නානවා, දත් මදිනවා, හැමතැනම පිරිසිදු කරගන්න. ඒක දැනගත්තා. නමුත් මේ ඇතුළාන්තය අධ්‍යාත්මික කාය එහෙම නැත්නම් මේ නොමැරෙන නොදිරන මනෝමය කාය, නාම කාය පිරිසිදු කරගන්න ක්‍රමයක් ඒ කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. කිලුටු වෙන ක්‍රමය දැනගෙන හිටියෙත් නැහැ. හැබැයි කිලුටු වෙන බව දැනගෙන හිටියා. ඉතින් ඒක නිසා දැන් ඔය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර බෝසත් කාලේ උද්දකරාම පුත්‍ර, ආලාරකාලාම, භග්ගව ඊට පස්සේ පංචවග්ගයේ බිකුන් මේ අය කරාත් ගියා. ගිහිල්ලා මේ හෙව්වා කොහොමද මේ අධ්‍යාත්මික කාය, නාම කාය නැත්නම් මේ දුක් පැවැත්ම සදාටම සහ මුලින්ම නිමා කරන්නේ, අවසන් කරන්නේ කොහොමද කියන එක තමයි කවුරුත් හෙව්වේ. හැබැයි ක්‍රමයක් කාගෙන්වත් අහලා ඉගෙන ගන්න තිබුණේ නැහැ. කවුරුවත්ම දැනගෙන හිටියේ නැහැ. අර ඊට කාලයකට පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කාශ්‍යප බුදුහාමුදුරන් කාලේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ තෝක හොයාගත්තා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ මේ ශාසනය ආයතරයක් පරිහානියටපත් වෙලා මේ ඇතුළාන්තය නාම කාය එහෙම නැත්නම් මේ මනෝමය කාය පිරිසිදු කරගන්න ක්‍රමයක් ගැන කිසි කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කාලෙක බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ ඔය හොයාගෙන ගියේ මේක හොයාගන්න. නමුත් මෙහෙම දෙයක් හොයාගන්න බැරි වුණා. හැබැයි දැනගෙන හිටියා මේ එහෙම ඇතුළාන්තයත් කිලුට වෙනවා, අධ්‍යාත්මයත් කිලුට වෙනවා, බාහිර කෝපයත් කිලුට වෙනවා, මෙහෙම ණය ගන්න දෙන්නෙකුත් සිද්ධ වෙනවා කියලා. මේ ඇතුළාන්තය තුළ නොයෙකුත් ඒවා උගතුන් හිටියා. ඔය කාමාශය, භවශය, අවිද්‍යාශය, ditthාශය ගැන දැනගෙන හිටියා. ඒ වගේම මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා එකක් වචනයක් අහලා තිබුණාට ඔය උද්දකරාම පුත්‍ර, ආලාරකාලාම, භග්ගව වගේම සත්‍යාස්ත්‍රවරුන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන ඇහලා හිටියේ නැහැ. ඒ කාලේ දැනගෙන හිටියේ, අහගෙන තිබුණේ
ඉදප්පච්චේතාවය කියන ධර්මතාවය. එහෙම ධර්මතාවයක් තිබුණා. නමුත් බුදුහාමුදුරුව ස්වයංභූ ඥානයෙන් පරප්‍රත්‍ය රහිතවම කාගවත් උපදේශක් පොතකින් පතකින් ගුරුවරයෙකුගෙන් උගතෙකුගෙන් දෙවියෙකුගෙන් බ්‍රාහ්මණයෙක්ගෙන් කාගෙන්වත් අහලා නෙමේ බුදුහාමුදුරුව මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ. මේ සංඝාරභ කියන මානවකයෙකුට බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වුණාට පස්සේ ටික කාලයකට පස්සේ දේශනා කර වදාළ සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ සංඝාරව සූත්‍රය කියලා. මේ සූත්‍රයේ බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා මේ බුදුහාමුදුරුව අලුත්ම දෙයක් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඔබ ඔය වචන ටික අහලා තියෙනවනේ. බුදුහාමුදුරුව මේ හොයාගත්තේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. පෙර සමාජයේ උගතුන් අතර වියතුන් අතර යෝගාවචරයන් අතර ඥානලාභීන් අභිඥාලාභීන් අතර තිබුණනම් යමක් මේ වගේ ඒක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු එන්නේ. පෙර භාවිතේ නොතිබූ පෙර නොඇසූ විරූ දහමක් බුදුහාමුදුරුව හොයාගත්තා. ඒක තමයි සංඝාරව මානවකයාට කිව්වේ මේක මේ අර බෝසත් කාලේ දැන් ඔය මහා අබිනික්මන ගෙදරින් රජගෙදරින් සුද්ධෝදන රජගෙදරින් ගිහිල්ලා පිටත් වෙලා ගිහිල්ලා කෙස් කපලා සිවුරක් අඳගෙන කා සිවුරක් අරගෙන හෙව්වා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා බෝසත්තුමා හැටියට. අවුරුදු 6 අර සුජාතා දේවියගේ කිරිපිඩු දාණය වළඳලා ඒ කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ පිට දුන්න බත් වීමට පිට දුන්න බෝධිය තමා මේ නුගරුක. එතෙන්දි තමා අර කිරිපිඩු දාණය වැළඳුවේ. මේ පාත්‍රය උඩගම් බලා පා කරලා ඒ කිරිපිඩු දාණය වැළඳු අදිස්ථානයක් ඇති කරගෙන මේ ඇසතු ගහ මුලට ඇවිල්ලා මේ ඉන්නකොට තමා මෙන්න මේ අර සංඝාරව මානවකයාට දේශනා කරපු සූත්‍රයේ තියෙන ආකාරයට උදාහරණයක් උපමාවක් සහිතව බුදුහාමුදුරන්ට ස්වයම්භූ ඥානයෙන් මෙහෙම උපමාවක් පහළ වුණා. අර උපමාවත් ඔය සංඝාරව සූත්‍රයේ තව බොහෝ තැන්වල තියෙනවා. මේ තෙතලියකුයි වියලිලියකුයි එකට ඇතුළුවට ගිනි ගන්නේ නැහැ. තෙතලි දෙකක් ඇතුළුවත් ගිනි ගන්නේ නැහැ. වියලිලි දෙකක් එකට ඇතුළුවත් වෙලාවක් යනකොට අනිවාර්යෙන් ගිනි ගන්නවා. ගින්දර මතු කර ගන්න පුළුවන්. මේකම තමයි උපමාව හැටියට බුදුහාමුදුරුවෝ දැනගත්තේ. ඒ අනුව බුදුහාමුදුරුවෝ මෙතෙක් ඔය උද්දකරාම පුත්‍ර ආලාර කාලාම භග්ගව පංචවග්ගේ බික්කුන් ආදී ධානලාභීන් අභිඥාලාභීන්ගෙන් ඉගෙන ගත්තේ දැනගත්තේ ඒ ධාන ලැබුවේ ඒගොල්ලෝ කසින භාවනා කරලා. කසින භාවනා කියන්නේ ලෞකික භෞතික නිමිත්තක් අරගෙන කරන භාවනා. කසින භාවනා 30ක් තියෙනවා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ පස්සේ කාලෙක ලියපු විසුද්ධි මාර්ගය කියන පොතේ තියෙනවා මේ ආපෝ කසින වායෝ කසින තේජෝ කසින පඨවි කසින වර්ණ කසින 30ක් තියෙනවා. ඔය කසින භාවනාවෙන් වායෝ කසිනය කළා තමයි වායෝ කසිනේ භාවනාවක් හිටියට භාවිතා කළා තමයි බොහෝ අය ඔය ධ්‍යාන ලැබුවේ අභිඥා ලැබුවේ. බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ මේකත් කරලා බැලුවා. කසින භාවනා පාවිච්චි කරලා බැලුවා. ධ්‍යාන ලැබුවා අභිඥා ලැබුවා. හැබැයි මේ ඇතුළාන්තයේ අධ්‍යාත්මය සහ මුලින්ම පිරිසිදුුනේ නැහැ. තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරන්න පුළුවන් වුණාට සමුච්ඡේද ප්‍රහාණයෙන් නිස්සරණ ප්‍රහාණයෙන් පටිපස්සදි ප්‍රහාණයෙන් නැවත කෙලෙස් නූපදින විදිහට මේ කෙලෙස් සහ මුලින්ම උදුරා දාන්න බැරි වුණා. නමුත් මේ බුදුහාමුදුරුවෝ අලුතෙන් හොයාගත්ත මේ අර කසින භාවනා අත්හැරලා ඒ වෙනුවට
බුදුහාමුදුරට උපමාවක් උදාහරණයක් මං කියවනේ අර බියලි දෙකක් ඇතුල් වහම මේ වගේ මේ අනුස්සති භාවනාව. මේ අනුස්සති භාවනාව ඔය බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන අවස්ථාව වන විට මේ ලෝකෙ කිසිම කෙනෙක් මේ අනුස්සති භාවනාව ගැන දැනීමක්, තේරුමක්, හරයක්, අදහසක්, වචනයක්වත් දැනගෙන තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ එතකොට හොයාගත්තේ අර කසින භාවනා භාවිතය අත්හැරලා අනුස්සති භාවනාවක් භාවනා කරන්න. මේ අනුස්සති 10ක්ම බුදුහාමුදුරුවෝ පස්සේ කාලෙක විග්‍රහ කළා. මේ අනුස්සති 10 සීලානුස්සති, ත්‍යාගානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, දතා අනුස්සති. මේ අනුස්සති 9ම 10ක් හැටියට ආනපාන සතිය හැටියට භාවිතා කරන්න පුළුවන්. දෙපැත්තක් තියෙනවා. එතකොට මේ අනුස්සති වලින් ඔය දස අනුස්සති වලින් 4ක් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. මෙන්න මේ අනුස්සති 4 වැඩිමෙන් අනුස්සති 10න්ම ලබාගත හැකි මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ ලෝකයට දේශනා කළා. සම්බු ඥාණයෙන් දැනගත්ත, තේරුම් ගත්ත. ඒ අනුව බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා හොයාගත්තේ අනුස්සති 4ක්. අනුස්සති 4 වැඩිමෙන් බුදුහාමුදුරුවෝ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් මාර්ග 4ත් ඵල 4ත් සාක්ෂාත් කරගෙන නික්ලේශී තත්වයට පත් වෙලා සදාටම සහ මුලින්ම මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙලා ලෞතර බුද්ධත්වයට පත් වුණා. නික්ලේශී ඇතුළාන්තයක්, නාමකායක් පවත්වාගත්තා, තියාගත්තා. ආයි කවදක්වත් කීයටවත්ම මේ නාමකාය, මනෝමය කාය, ආධ්‍යාත්මික කාය කිලුටු කරගත්තේ නැහැ. එහෙම කිලුටු කරගත්තේ නැත්තේ මේ අනුස්සති භාවනාවක් හැටියට වඩලා. නමුත් ඒ වන විට කිසිම යෝගාවචරයෙක්, ධ්‍යානලාභියෙක්, අභිඥාලාභියෙක්, ඊශ්වරයෙක් දැනගෙන හිටියේ නෑ මේ අනුස්සති ගැන. ඉතින් ඒක නිසා පින්වතුනි, බුදුහාමුදුරුවෝ මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න මේ හොයාගත්තේ අනුසය අස්කරන ක්‍රමයක්. මොකද්ද? මොනවද අනුසය? තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය. මේ අනුසය උපදින්නේ කොහොමද? ප්‍රිය දෙයට ඇලුනොත් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට අරමුණු වෙන ප්‍රියමනාප මිහිරිම දෙයට කැමැත්තක් ඇති වෙලා තණ්හාවක් ආවොත් තණ්හා අනුසය උපදිනවා. එතකොට අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් තණ්හා අනුසය න අනුසේති, උපදින්නේ නැහැ. ඒ වගේම තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පටිඝයෙන්, රෝධයෙන්, විරෝධයෙන් එකට එක කළොත් පටිඝ අනුසය උපදිනවා. පටිඝ අනුසය උපදින්නට එනකොටම මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් පටිඝ අනුසය න අනුසේති, අනුසය උපදින්නේ නැහැ. අනුසය නූපදුනොත් අතුලාන්තයේ පිරිසිදු වෙනවා. ඒ වගේම අර අවිද්‍යා අනුසය උපදින්නේ සංසන්දනය කළොත්, දෙකක් මැන්නොත්, මැන සංසන්දනය කළොත්. එතකොට ඒ අවිද්‍යාවෙන් තමයි ඒ දේ කරන්නේ. මේක ඔබ හොඳට සියලු දේ තේරුම් ගන්න ඕන. දැන් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් ප්‍රිය දෙයට ඔය ඇහැට ප්‍රියමනාප රූපයක් දැක්කහම තණ්හා අනුසය ඇති වෙලා කාමාශය උපදිනවා. ඒ වගේම ඔය ඇහැට, කනට, නාසයට අප්‍රිය අමිහිරි දෙයක් ආවොත් ඔබට තරහා ගිහිල්ලා පටිඝ අනුසය උපදිලා භවය සකස් වෙනවා. නමුත් ඔබට තේරුම් ගන්න බෑ කොහොමද මේ අවිද්‍යා අනුසය උපදින්නේ. මේ අවිද්‍යා අනුසය උපදින්නේ මේ දෙකක් ප්‍රිය අතර සංසන්දනය කරන හේතුව නිසා. සන් දෙකක්. ඉතින් ඒ අනුව
බුදුහාමුදුරුවෝ මරණානුස්සති බුද්ධානුස්සති වැඩීමෙන් අනුස්සති වැඩීමෙන් අවිද්‍යානුසයත් අනුසයති කරන්න පුළුවන් වුණා බුදුහාමුදුරන්ට. එතකොට බුදුහාමුදුරුවෝ මේ බෝසත්තුමා මේ බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේ මේ අනුස්සති 4ක් තමා භාවිතයට ගත්තේ ඔය මගපල ලබන්න නික්ලේශී වෙන්න ඇතුළාන්තය පිරිසිදු කරගන්න නාමකය තුල තියෙන කෙලෙස් සියලු දේ මිදී නිදහස. ඔබටත් මිනිසෙක් හැටියට මේ ඔබේ ඇතුළාන්තය ඔබට පිරිසිදු කරගන්න පුළුවන් නම් නික්ලේශී කරගන්න පුළුවන් නම් කෙලෙස් මුල් උදුරා දාන්න පුළුවන් නම් ඔබටත් මගපල් ලබන්න පුළුවන්. මගපල් ලැබලා මේ දුක් පැවැත්ම මිදී නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඒකට ඔය දැන් කසින භාවනා කරලා හුලං ඇදීම පිට කිරීම බඩ පිම්බීම හැකිලිම ආපෝ කසින වායෝ කසින තේජෝ කසින වර්ණ කසින මේ වගේ දේවල් කළා මේ අර මුල උදුරන්න බෑ. නික්ලේශී වෙන්නේ නැහැ. තණ්හානුසය පටිඝානුසය අවිද්‍යානුසය අලුතෙන් එකතු වෙනව නවත්තන්න බෑ. නමුත් අනුස්සති වැඩුවොත් දහම් මැස පෑදෙනවා. ධම්ම චක්කුං බුද්ධපාදි. සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා. සද්දස්ස කුල බුද්දස්ස වෙනවා. සද්දස්ස කුල බුද්දස්ස වූ ගමන් බුද්ධ ශක්තියට අනුගත වුණොත් සෝතාපන්න ඵලයට සකදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙන්න පුළුවන්. අනුස්සති දිගටම නොකඩවා කණ්ඩව භාවිතයට ගත්තොත්. ඒ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ වාසය කළ කාලේ බුද්ධත්වයට පත් වූ මොහොතේ පටන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන තාක්කල් මේ මධ්‍ය මණ්ඩලය තුල මේ පතිරූප දේශය තුල කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන්න වෙන කොහෙවත් යන්න ඕන කමක් තිබුණේ නැහැ. බුදු කෙනෙකුට පුළුවන් ඒ ශක්තිය විසිරවා හරින්න. නමුත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑන අවස්ථාවේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කිව්වා පැහැදිලිව කිව්වා ආනන්ද හාමුදුරුවන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් ඇහුවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන්නයි යන්නේ. එතකොට මේ කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන්න ක්‍රමයක් නැහැ නේද කියලා මේ බුදුරුව බුදුහඬ බුදුබල බුද්ධ ශක්තිය නැති වෙනව නේද ඔබ වහන්සේ පිරිනිවන්. එතකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා නෑ ආනන්ද මම මේ පිරිනිවන් පාන්නේ මගේ මේ රූපකාය මගේ නාමකාය ශේෂ වෙනවා ඉතිරි වෙනවා සියලු බුදුවරුන්ගේ නාමකාය මනෝමය කාය ඉතුරු වෙනවා එක තැනකට කේන්ද්‍රගත වෙනවා ඒ හතර තැනක් තියෙනවා චත්තාරිමාන්තානනි එතෙන්ට ගිහිල්ලා ඒ තැනකට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වුණොත් අර අනුස්සතිය වඩන්න දන්නා සද්ධා ඉන්ද්‍රිය මතු කරගත්ත සද්දස්ස කුල බුද්දස්ස කියන පුද්ගලයාට සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් බවට පත් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ සියල්ල තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ. බුදුහාමුදුරුවෝ දේශනා කරවදාළ සූත්‍ර ධර්ම වල වෙන කොහෙවත් නැහැ මේවා. අටුවා ටීකාවල මේවා නැහැ. පස්සේ කාලෙක මේවා බොහෝ දේවල් විකෘති වුණා වෙනස් වුණා. විශේෂයෙන්ම බුද්ධඝෝෂ හාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 912කට විතර පස්සේ ඉන්දියාවේ හිටිය පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙක් වූ බුද්ධඝෝෂ සිවුරු ඇඳගෙන ඇහිල්ලා මේ අපේ අනුරාධපුරයේ තිබුණු මහා විහාරයේ තිබුණු මූල අට කතාව සිංහලෙන් ලියලා තිබුණේ මූල අට කතාව හෙළ අටුවා එක සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවෝ සිංහල පත්වල සිංහල අකුරෙන් ලියලා තිබ්බේ. සිංහලයන්ට තේරුම් ගන්න පුළුවන්. අර කවියකුත් තියෙනවා බුදුමුණ අලංකාරේ දහමට සරිකොට හෙළුවෙන් පෙරකි. එදු කියන්නේ මේ හෙළ භාෂාව සිංහල භාෂාව. නිවනට සැපැමිණි සංඝ සැට නමකි. නමුත් ඊට පස්සේ ඒ හෙළ භාෂාව බුද්ධඝෝෂ පරිවර්තනය කළා පාලි භාෂාවට. මාගදී භාෂාවට පරිවර්තනය කළා. එයාගේ කැමැත්ත අනුව එයාගේ
පතංජලි ධර්මයට ගැලපෙන විදිහට. එතෙන්දී බොහෝ දේවල් විකෘති වුණා. විකෘති වූ බව එතනම බුද්ධඝෝෂම පිළිගත්තා. විසුද්ධි මාර්ගයේ අන්තිමට කිව්වා මේක හරියන්නේ නැහැ. මං පඹගාලක පැටළුණා, මූදේ අතර මං වුණා නූල් බෝලයක් පටලවා ගත්තා කියලා වගේ කියලා මේ පටිච්චසමුප්පාද විග්‍රහය විග්‍රහ කරන්න කියලා. ඉතින් ඒක නිසා බුද්ධඝෝෂකේ පාළි අටුවා ටික ඉතුරු කොල්ලා අර හෙළ අටුවා වර්ග 17ක් තිබුණා. මූල අට කතා, සීහල අට කතා, හෙළ අට කතා, ආචාර්ය අට කතා, පච්චාර්ය අට කතා, බාහනක අට කතා, මෙහෙම නොයෙක් සිංහලෙන් ලියපු අටුවා තිබුණා. 77 දෙනෙක්ගේ බඩට අනුරාධපුරේ මහා විහාරේ. ඒවා ඔක්කොම පිච්චුවා. ඒවා ඔක්කොම කුමන්ත්‍රණයක් කරලා පුච්චලා එකම පොතක්වත් ඉතුරු වුණේ නැහැ. හැබැයි මේ මහනුවර රාජධානියේ බිම්බලධර්ම සූර්ය රජුගේ කාලෙට පත්‍ර ටිකක් හිටිය අර සාහිත්‍ය දන්න රජ කෙනෙක් කාලේ ලිව්වා රාජාවලිය කියලා පොතක්. අද කොහොම හරි වාසනාවට ඔය පෙරරදින විශ්වවිද්‍යාලේ රාජාවලිය තියෙනවා පුස්කොළ පොත. දැන් ඒක මුද්‍රණයත් කරලා තියෙනවා. මේ රාජාවලිය තියෙනවා හෙළාටුවා 17ක් පොත් වර්ග තිබුණා කියලා. ඒ 17ම අර මහා විහාරේ පුච්චනකොට පිච්චලා ගියා. ඊට පස්සේ අපේ හෙළ වැසියන්ට මේ සීහල අට කතා, හෙළ අට කතා, මූල අට කතා, කුරුන්දි අට කතා, බාහනක අට කතා මොනක්වත් ඉතුරුනේ නැහැ. එතනින් දැන් තමයි මේ නිවන වැහුනේ. ඒ අනුව ඉන්දියාවෙන් ගෙන ආපු ආගමක් බුද්ධ ආගම හැටියට මහායානික ආගමක් එහෙම නැත්නම් මහා සාංඝික නිකාය තමයි ওই බුද්ධඝෝසත් ඒ හිටපු පිරිසත් අභිගිරි. ඉතින් එදා කොටසක් වැහුණා. ඊට පස්සේ හැබැයි මේ බුදුහාමුදුරුවෝ මේ හෙළබිමේ උපන් බව, ජීවත් වූ බව, දේශනා කර බව, මේ අටමස්ථාන තිබුණු බව මහනුවර බිම්බලධර්ම සූර්ය රජුගේ කාලේ එනකන් සියලු දෙනා පිළිගත්තා. ඒක සත්‍යයක් හැටියට හැම කෙනෙක්ම පිළිගත්තා. කොහෙවත් කවුරුවක් ගියේ නැහැ ඉන්දියාවට බුදුහාමුදුරුවන්ගේ සතර ස්ථාන බලන්න හරි ප්ලාට්මේ හොයන්න හරි. බුද්ධඝෝසත් ලංකාවට ආවේ පාහියන්, හියුන් සහන් ඒ වගේම තව නොයෙක් අය මේ හෙළබිමටයි ආවේ මේ නිවන් දකින්න බුදුදහම ගන්න. නමුත් සුද්ධෝ ඊට පස්සේ 1848 මේ කැරැල්ලක් ඇති වුණා. 48 කැරැල්ල. මේ 48 කැරැල්ලදී කෝල්බ්‍රුක් කොමිසම පත් කළා. කෝල්බ්‍රුක් කොමිසමේ රහස්‍යගත ඒවා ඔක්කොම දැන් තියෙනම මතුවලා එංගලන්තේ ඒ යම් යම් අධ්‍යයනය කරන අය ඒ කොමිසමේ තිබුණු ඒවා තමයි මේ බුදුහාමුදුරුවන්ගේ දහම බුදුන් මේ හෙළබිමේ උපන් බව, ධර්මයේ තිබුණු බව, තියෙන බව මේක පිළිගත්තා නම් කීයටවත් මේ රට ඉංග්‍රීසින්ට දිගටම පවත්වාගෙන යන්න බෑ. මොකද ඔය 48 1818 සියලු කැරැල් වලට මුල් වුණේ ස්වාමීන් වහන්සේලා, ඔය වාරියපොළ හාමුදුරුවෝ මේ වගේ අය. මේ මහනුවර මාතලේ පැත්තේ හිටිය. ඉතින් ඒක නිසා සුද්ධෝ ලොකු කුමන්ත්‍රණයක් කළා මේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවට පිටමං කරන්න. බුදුහාමුදුරුවන්ගේ සියලු තැන් අරගෙන අපේම මහා මන්ත්‍රය, අපේම ත්‍රිපිටකය, අපේම කඩින් පොත්, අටුවා පොත් අරගෙන ඒවා තිබුණු තැන් ඔක්කොම ඉන්දියාවට දාලා අලුත් මැප් එකක් හදලා අලුත් නිර්මාණයක් සුද්ධෝ ගණනාවක් එකතු වෙලා කරා. ඉතින් ඒක නිසා අපිට මේ සතර මහා ස්ථාන, අටම ස්ථාන නැති වුණා. ඒ වගේම අපේ අර දහම නැති වුණා. අපේ අටුවා නැති වුණා. සියලු දේ නැතිවීම නිසා හෙළබැසියන්ට මේ බෞද්ධ හැටියට නාම මාත්‍රික තිබුණත් අපිට නිවන් මගක් නැහැ. අපි කොහොම හරි අපේ රටේ ඉතුරු වුණේ ඔය සුද්ධෝ ඉන්න කාලේ ගණින්නාන්සලා විතරයි. නාම මාත්‍රිකව මොකද අර විහාර රජවරු සියලු දේ අනුරාධපුර, පොළොන්නරුව, ගම්පොළ, ආපහුව ගම්පොළ, කුරුණෑගල, මහනුවර සියලු තැන්වලදී බොහෝ පන්සල් වලට, වේරවල් වලට, විහාර දේවාල ගම් වලට
මේ ඉඩකඩම් පූජා කළා. ඒක නිසා ඒ වත්කම් තිබුණා. ඒවා පාලනය කරගන්න ගණින්නාන්සලා හිටියා. ඊට පස්සේ හෙළබිමේ සියලු දහම සාමුලින්ම නැති වුණා. අර සීතාවක මායා දුන්නේ අර සියලු හාමුදුරන්ව එක්කහු කොල්ලා කැලණිගඟේ ගැට ගහලා මේ ගිල්ලවල මැරුවට පස්සේ මායා දුන්නේගේ පුතා රාජසිංහ රජු. ඊට පස්සේ මහනුවර රාජධානිය ආවේ. ඊට පස්සේ මේ හෙළබිමේ මිනිස්සුන්ට සිද්ධ වුණා බුරුමෙට සියම් රටට ඒ කියන්නේ තායිලන්තයට බුරුමෙට ගිහිල්ලා මේ උපසම්පදාව වුණත් සම්මතයෙන් උපසම්පදාව වුණත් ගේන්න. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණේ ඕම සම්මත උපසම්පදාවක් නෙමෙයි. ඒක පරමාර්ථ උපසම්පජ්ජ විහෙරති. සම්පහදා ඔය නික්ලේශී වෙන එක. බුද්ධ ශක්තියට අනුගත වෙලා දහම් මැස පහදාගෙන සද්දස්ස කුල පුත්තස්ස වෙලා මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන අනුසතිය වැඩුවොත් අන්න උපසම්පජ්ජ විහෙරති තියෙනවා කියලා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. තව බොහෝ සූත්‍රවලක් තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අපිට බුදුදහම වැහුණා. වැහුවා. සුද්ධ වැහුවා කොටසක්, බුද්ධ ഘോഷල වැහුවා කොටසක්. දැන් අපි ඒ සියලු දේ නිවැරදි කරගෙන දැන් අනුස්සති වඩන හැටි දන්නවා කියා දීලා තියෙනවා. අනුස්සති වැඩුවීමෙන් මිසක කසින භාවනා කිරීමෙන් කසින භාවනා කළ ධ්‍යාන අභිඥා ලබන්න පුළුවන්, මගඵල ලබන්න බෑ, මුල උදුරන්න බෑ. රාග මුල, දේශ මුල, මෝහ මුල සදාටම උදුරන්න බෑ. ඒ වගේම බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ ඉන්දියාවේ පරදේශයකට ගිහිල්ලා. ඉන්දියාව කියන්නේ පූජාවලියේ 107 වෙනි පිටේ පූජාවලියේ දිව්වේ ගම්පොළ යුගයට කුරුණෑගල යුගයට අතර කාලයකදී පූජාවලිය පැහැදිලි වෙලා තියෙනවා 107 108 පිටවල් වල. මේ නේපාලයේ ගාම්බෝජයේ ඔය ඉන්දියාවේ තියෙන සියලු ඒ කාලේ තිබුණු සියලු රටවල් වල නම් දාලා ඒවා ඔක්කොම පරදේශ. මේ හෙළබිම පතිරූප දේශයක්. පරදේශයක බුදු කෙනෙක් උපදින්න බෑ කියලා පැහැදිලිව පොළොන්නරු යුගයට පස්සේ කුරුණෑගල දඹදෙණිය වෙනකම්ම අදහස තිබුණා. ඉතින් ඒක නිසා මේ මහනුවර රජ වූ විමල ධර්ම සූරිය රජුරුවත් රාජාවලිය කියලා තියෙන හැටියට තියෙනවා. අපේ ඉතිහාසය කියලා තියෙන හැටියට තියෙනවා. අටමස්ථාන බඳින්න ඉන්දියාවට නෙමෙයි ගියේ හෙළබිමේ තැන්වලට. හෙළබිමේ තැන්වලට ගියේ හෙළබිමේ මේ අටමස්ථාන තියෙන්නේ. ඒ වගේම පිරිත් පොතේ විහාරාසන තියෙනවා මේ ඒ අටමස්ථාන සියල්ල. ඉතින් ඒක නිසා කවුරුවක්වත් ඒ කාලේ ඔය සුද්ධෝ 1848 කෝල්බ්‍රුක් කොමිෂන් එක පත් කළා. ඒවැ වාර්තා එන කාලෙවත් කිසිම කෙනෙක් මේ හෙළබිමෙන් ඉන්දියාවට ගියේ නෑ අටමස්ථාන මන්දින්න. බුදුන්ගේ දේශය හොයාගෙන. මේක උනේ අපේ කළු සුද්දන්ගේ වැඩක් නිසා මේ 1920 ගණන් වල තමයි මේ තත්ත්වය ආවේ. 1910වත් කිසිම කෙනෙක් ලංකාවෙන් ඉන්දියාවට ගියේ නෑ බුදුහාමුදුරන්ගේ ස්ථාන මන්දින්න කියලා. ඊට පස්සේ තමයි මේ ධර්මපාලතුමා ගිහිල්ලා ඉන්දියාවට නඩු කියලා අර මහන්තගේ කෝවිල් ගත්තා. කෝවිල් කොටසක් ගත්තා. ඒක සුද්ධ කරපු ලොකු කුමන්ත්‍රණයක්. මේ ඕක තෙන්දි මේ ඇමරිකන් ජාතික ඕල්කොට්තුමාත් සුද්දන්ගේ වෝල්ඩන්බර්ග් පදනමත් තව බොහෝ පිරිසකුත් හිටියා. ඒ පිරිස ඔක්කොම එංගලන්ත මේ හිටලා මේ ඉතිහාස පොත් ලියලා තියෙනවා ලංකාවේ 1860 ගණන් වල ඉඳන් 900 ගණන් දක්වා සිංහල සහ නොයෙකුත් කතෝලික ක්‍රිස්තියානි පියවරුන් හැම එකකම උත්සාහයක් දරලා තියෙනවා මේ හෙළබිමේ තිබිච්ච බුදුහාමුදුරන්ගේ තැන් ඉන්දියාවට පිටමං කරන්න. අපේ ඉතිහාසය විකෘති කරන්න. නමුත් සුදු මහත්තුරු සුද්දෝ 1804යි 1848 අතර ලියපු පොත්පත් 20 ගණනක් එංගලන්තේ තියෙනවා. ඒ සියලු පොත්පත්වල තියෙනවා මේ හෙළබිම බුදුන් උපන් දේශයයි කියලා.
සියලු පොත්පත් අද මතු කරගෙන තියෙනවා. අද තියෙනවා. ඉතින් ඒක නිසා කොහේවත් කිසිම කෙනෙකුට මේ ඉන්දියාවට ගිහිල්ලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ කිසිම දවසක ඉන්දියාවේ ජීවත් වුණෙත් නැහැ, ඉන්දියාවේ බුදු වුණෙත් නැහැ. කිසිම බුදුවරයෙක් මේ අතීතයේ 5 ලක්ෂ ගණනක් බුදුවරු බුද්ධත්වයට පත් වෙලා තියෙනවා කියනවා. ඒ සියලු දෙනා මේ හෙළබිමේ බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. ඒ කාලවල ඉන්දියාව කිසිසේත්ම දීපයකුත් නෙමේ, බුද්ධ ශක්තිය තියෙන තැනකුත් නෙමේ, බුදුවරුන්ට උපදින්න සුදුසු තැනකුත් නෙමේ බව පූජාවලියේ පැහැදිලිව කියලා තියෙනවා. මේ ඔක්කොම දැන් සියලු කරුණු කාරණා මතු කරගෙන පැහැදිලි කරගෙන තියෙනවා. මේ සියල්ල අවශ්‍ය වෙන්නේ අපිට මේ ඉතිහාසය සුද්ධ පවිත්‍ර කරන්න නෙමේ, අපිට මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙලා නිවන් මඟ සාක්ෂාත් කරගන්න නම් අපිට මේ අනුස්සති භාවිතයට ගන්න ඕන, සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්න ඕන, දහම්මැස පාදා ගන්න ඕන, සද්දස්ස කුල පුත්‍රස්ස කෙනෙක් වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් මගපල් ලබන්න එක බොටල් නෙක් එක. ඒක හරියන්නේ නැහැ. දැන් බෝසත්තුමා අවුරුදු 6ක් නොඑක් තැන්වල මේ රටේ කරක් ගැහුවා. ඇවිද්දා. දුෂ්කර ක්‍රියා කළා. අවුරුදු 6ක්. එකම වෙලාවකවත් යන්න බැරි වුණා ඔය බුද්ධ ශක්තිය තියෙන ඔය රමණීය භූමියට. ඔය හිරිවැඩුන්නේ භූමියට. බුද්ධ ශක්තියට ඒ හිරිවැඩුන්නේ භූමියට ගිය පළවෙනි අවස්ථාවෙම තමයි අර සුජාතා දේවියගේ කිරිපිඩු දානය වළඳලා පාත්‍රය උඩ ගම්බලා පහ කළා. බෝධීන් වහන්සේ ගාවට ඇසතු බෝගා ගාවට ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණේ. එතෙන්ට ගියේ නැත්නම් තවත් අවුරුදු 4-5ක් වෙන තැන්වල හිටියානම් ඇවිද්දානම් හොයමින් ඒත් බුද්ධත්වයට පත් වීම ප්‍රමාද වෙනවා. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටම මේ පරම සත්‍ය මතු කළා හෙළි කළා දුන්නේ මේ කාවත් රවට්ටන්නවත් කාගේවත් ආගමක් විවේචනය කරන්නවත් කාටවත් පහර ගන්නවත් කාටවත් නිඳා කරන්නවත් නෙමෙයි. අපේ මේ හෙළබිමේ ඔබගේ අම්මලා තාත්තලා සීයලා ආච්චිලා වගේ මුතුන් මිත්තෝ පරම්පරා ගණනක් මේ හෙළබිමේ උපත ලැබුවා. බෞද්ධයන් හැටියට හිටියා. එකම කෙනෙකුටවත් මඟපල් ලබන්න බැරි වුණා. බොහෝ දෙනෙක් මහාන වුණා. බොහෝ දෙනෙක් මහාන වුණා. එකම කෙනෙකුටවත් නිවන් දකින්න බැරි වුණා. නිවන් දකින්න බැරි උනේ අර මේ බුද්ධඝෝෂ අනුස්සතිය වැඩිම වෙනස් කළා කසින භාවනා නැවත වඩන ක්‍රමයක් විසුද්ධි මාර්ගයේ තියෙන සම 40 භාවනා ක්‍රමෙන් 30ක්ම කසින. ඒ අනුව ওই භාවනා මධ්‍යස්ථාන හැම එකකම කසින භාවනා කරන්න. බුරුමේ, තායිලන්තේ, ඉන්දියාවේ කොහෙද කසින භාවනා කළා නිවන් දකින්න බෑ. අද්දා ඉන්දිය මතු කරගන්න බෑ. අනුසතිය වඩන්න ඕන. අනුසතිය. ඒකට අනුසතිය වැඩිම සම්පූර්ණයෙන්ම අභාවයට ගියා. බුද්ධ ශක්තියට අනුගත වෙන්න මිනිස්සු මේ පහුගිය අවුරුදු 100ක් විතර කාලයක් 1925 ඉඳන් 2025 දක්වා බොහොම කාලයක් මිනිස්සු ඉන්දියාවට ගියා. හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ දෙකම වැහුණා. දැන් මේ දෙකම විවෘත කරගෙන තියෙනවා. ඔබ සියලු දෙනාට අපි කියන්නේ කොහෙවත් ආගමක් අදහන්න එපා කියලා. ආගම අදහන්න. හැබැයි මේ ධහම හරියට තේරුම් ගත්ත කෙනෙක් මේ අනුස්සති වඩලා ධම්මස පාදාගෙන සද්දස්ස කුල පුත්‍රස්ස වෙලා බුද්ධ ශක්තියට අනුගත වෙලා මගපල් ලබන්න පුළුවන්. මේකට මේ අනුස්සති වඩන්න මහාන වෙන්න ඕනෙත් නැහැ. ආරණ්‍යයකට කැලේකට භාවනා මධ්‍යස්ථානයකට යන්නත් ඕනේ. මේ අනුස්සති වඩන්න ගෙදරින් නම්ම පුළුවන්කම තියෙනවා. එනකොට කනකොට බොනකොට නානකොට වැසිකිලි යනකොට වාහනයක් එලවනකොට කුමුරේ උදැල්ලේ වැඩ කරනකොට ඉස්කෝලේ උගන්වනකොට ඉගෙන ගන්නකොට ඕනෑම ක්‍රියාවක් කරමින් මේ අනුස්සතිය වඩන්න පුළුවන්. අනුස්සතිය වඩන්න වෙනම වෙලාවකුත් ඕනේ නැහැ, තැනකුත් ඕනේ නැහැ, ගල් පිළිමාගේ ඉන්නත් ඕනේ නැහැ, වඳින්න පුදන්නේ අදින්නත් ඕනේ නැහැ. ප්‍රාර්ථනා කරලා හරියන්නේත් නැහැ.
ඉතින් ඒක නිසා මේ අනුස්සතිය වඩනවා කියන එක තරහක් එන මොහොතේ තරහින් කළ මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. රාගයක් එන වෙලාවට අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වඩන්න ඕනේ. මෝහයක් අවිද්‍යාවක් සංසන්දනය කරන අවස්ථාවේදී අර මරණානුස්සති බුද්ධානුස්සති වඩලා අවිද්‍යානුසයෙන් අනුසේති කරන්න පුළුවන්. මේ කාර්යයට තේරුම් ගත්තොත් ඔබට මේ මඟඵල ලබන්න කොහෙවත් ඔය බෝගස් ගාවට පන්සල් ගාවට භාවනා මධ්‍යස්ථාන වලට අරණ්‍ය සේනාසන වලට ඔය කොහෙවත් යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන්ම ගිහියෙක් හැටියටම ඔබට පුළුවන්කම තියෙනවා මේ දුක් පැවැත්ම මේ ජීවිත කාලය තුලම මේ දහම හරියට තේරුම් ගත්තොත් අනිකුත් සියලු රාජකාරී වැඩ කටයුතු කරමි. දෙපැත්තම මේ ලෝකෝත්තර සහ ලෞකික දෙපැත්තම උභයාර්ථ සාධනයම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ අනුස්සතිය වඩනකොට ලෝකෝත්තර නිවන විතරක් නෙමෙයි ලෞකිකවත් ඔබට යහපත්. ඔබ තරහ ගන්න මෛත්‍රිය වඩනවා. රාගයක් දැඩි අන්තවාදී රාගයක් ලෝභයක් ආසාවක් තණ්හාවක් ඇති වෙන්නේ අසුභානුස්සතිය වඩනවා. ඒ වගේම කිසිම දෙයක් මේ පැවැත්ම තුල නිච්චසේ සුඛසේ ආත්මසේ පාත්තන්න බෑ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් ගන්න. ඒ අනුව උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. තණ්හාවෙන් මිදී නිදහස් වෙනවා. ඔබේ ලෞකික භෞතික ලෝකෝත්තර ලෞකික අර්ථ දෙකෙන්ම දොර්ථයෙන්ම උභයාර්ථ සාධනේ සිද්ධ වෙනවා. නිවන් සාක්ෂාත් වෙනවා. දැන් වෙලාව 10යි කාල ටිකිට්ටුයි. තව පැයක් විතර අපි 11:20 විතර ලක්වා ඔබට අවස්ථාවක් දෙනවා යම් ආකාරයක ඔබට ගැටලුවක් ප්‍රශ්නයක් තේරුණු තැනක් නොපැහැදිලි තැනක් තියෙනවා නම් මේ ඊට අවස්ථාව ඕනෑම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕනෑම